අද අපි ඔයාගේ පළවෙනි මැෂින් ලර්නින් මොඩල් එක හදන්න කොහොමද කියලා තමයි බලන්න. මේක පියවරෙන් පියවර බලමු. ඔයාට මේක අලුත් කෙනෙක් නම් බය වෙන්න දෙයක් නැහැ. ඔයාට ඇඩ්වාන්ස් මැත්ස් අවශ්‍ය නැහැ. ඔයාට බේසික් Python තිබ්බනම් හොඳටම මේ වීඩියෝ කරනකොට ඔයාට data set එකේ ඉඳන් prediction යනකම්ම සම්පූර්ණ work flow එකම තේරුම් ගන්න පුළුවන්. අද අපි goal එක අපි data set එකක් ගන්නවා, model එක train කරනවා, ඊට පස්සේ prediction ගන්න එක. machine learning model එකක් කියන්නේ හරියට pattern ඉගෙන ගන්න කෙනෙක් වගේ. අපි ඒකට උදාහරණයක් පෙන්නනවා. එයා ඒ දත්ත අතර තියෙන සම්බන්ධතා ඉගෙන ගන්න තමයි මුලින්ම කරන්නේ. අපි මේක tool තුනක් use කරනවා. Python, Panda, Scikit-learn. Panda use කරන්නේ data handle කරන්න. Scikit-learn use කරන්නේ machine learning වලට තියෙන default library. අපි දැන් මේක මුලින්ම setup කරගමු. ඔයාලට පුළුවන් Google Colab එකෙන් Jupyter notebook එකක් ගන්න. මේක Python code කරගන්න පුළුවන් ඔයාලට. එතන new notebook දෙන්න. හරි. ඔයාලට දැන් පුළුවන් මෙතනින් code දීලා ඔයාලට Python code type කරගන්න. මම මෙතන libraries ටික import කරගත්තා. මේ විදිහට run කරගන්න පුළුවන් library ටික. ඊළඟට අපිට තියෙන dataset එක load කරගන්න. ඔයාලට පුළුවන් මේ code එක type කරලා වගේ dataset එක load කරගන්න. මගේ dataset එක CSV file එකක් විතර දෙන්නේ. මම මේක drag and drop කරනවා මගේ Colab එකට. ඊට පස්සේ මම මේකේ path එක copy කරගන්නවා. අපි path වලින් path එක copy කරලා එන්න මෙතනට paste කරනවා ඒ path එක. ඊට පස්සේ code එක run කරන්න තියෙන්නේ. හරි code එක වැඩ. ඊට පස්සේ අපි දැන් බලමු preview එක. මේ data set මේ code එක run කළාට බලමු preview එක බලා ගන්න. චුට්ටක් වෙලා ආරම් පොඩ්ඩක් බලන්න column දිහා. ඔයාලට මේ features තමයි පේන්නේ column විදියට. ඒ කියන්නේ input. ඔයාලට target column එක පේනවනේ. target column එක කියන්නේ ඔයා ගන්න answer. දැන් අපි input සහ output වෙන් කරගන්න ඕනේ. අපිට පුළුවන් model එක ඒකෙන් දැනගන්න මොනවද බලන්නේ මොනවද තීරණය කරන්නේ. ඔයාලට x විදියට features ටික ගන්න පුළුවන්. y විදියට target එක ගන්න පුළුවන්. තරලම x කියන්නේ input, y කියන්නේ answers. නැත්තම් label. හරි. ඊළඟට අපිට තියෙන data set එක separate කරගන්න එක. data set එකේ training data and test data විදියට separate කරගන්න ඕනේ. training data කියන්නේ අපි train කරන data. test data කියන්නේ අපි model එක කොහොමද performance එක check කරන data. හරියට මේක විභාගයට කලින් practice කරනවා සහ විභාගෙට ලියනවා වගේ. ඔයාලට මේ code එක run කරලා ඔයාලට පුළුවන් training data and test data විදිහට වෙන් කරගන්න. අපි 20% වෙන් කරනවා test විදිහට. මේකෙන් පුළුවන් අපේ model එක කොච්චර accurate ද කියලා බලන්න. අපි model එක create කරගමු. අපි මේකට පාවිච්චි කරන logistic regression. මේක simple, fast, ඒ වගේම beginner friendly. ඔයාලට පුළුවන් මේ code එක run කරගන්න. මේ අවස්ථාවේදී model එක තාම මුකුත් දන්නේ නැහැ. එයා තාම රටාවන් ඉගෙනගෙනත් දැන් ඉන්නේ train කරන වෙලාවට. training data පාවිච්චි කරලා model එක train කරන්න. ඔයාලට පුළුවන් මේ code එක run කරලා train කරගන්න. හරි. train වෙලා ඉවරයි. ඒ කියන්නේ ඔයාගේ data ටික අතර සම්බන්ධතා model එක දැන් ඉගෙනගෙන ඉවරයි. දැන් අපි බලමු model එක unseen data වලින් කොහොමද answers predict කරන්න කියලා. ඒ කියන්නේ අපි ගත්ත test data වලින් තමයි දැන් අපි මේ answers predict කරගන්නේ. අපිට පුළුවන් මේ code එක run කරන්න. දැන් අපිට අවිල්ලා තියෙනවා model එකෙන් ආපු answers. අන්තිමේට අපි බලමු performance කොහොමද කියලා. accuracy කියන්නේ එයා දීපු උත්තර වලින් කොච්චර ප්‍රමාණයක් හරිද වැරදිද කියලා. අපිට පුළුවන් මේ code එක run කරගන්න. නියමයි accuracy 80%ට ළඟයි. පළවෙනි පාර එක ගොඩක් හොඳ ආරම්භයක්. 100%ක්ම හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. machine learning දියුණු වෙන්න පියවරෙන් පියවර. අපි අද කරපු දේ ආපහු පොඩ්ඩක් මතක් කරගමු. ඔයා මුලින්ම data set එක load කරගත්තා. ඊට පස්සේ data separate කරා, model එක train කරා, ඒක test කරා. අන්තිමට accuracy එක check කරා. මේක සම්පූර්ණ beginner friendly machine learning workflow එකක්. ඔයා අද ලොකු skill එකක් create කරගත්තා. ඊළඟ වීඩියෝෙන් අපි බලමු ඇයි model එක වැරදි උත්තර දෙන්නේ කියලා. ඒ වගේම මේක තව පොඩ්ඩක් improve කරන්න කොහොමද?